අපි බොහෝ දෙනා හැමදාම සල්ලි වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා නේද? හැබැයි ධනවත් අය සල්ලි තමන් වෙනුවෙන් වැඩ කරවන්නේ කොහොමද කියලා ඔයා කවදා හරි හිතලා තියෙනවද? අද අපි කතා කරන්නේ අපේ ෆයිනෑන්ෂල් ෆියුචර් එකම වෙනස් කරන්න පුළුවන් සුපිරිම දෙයක් ගැන. ඒ තමයි ඉන්වෙස්ටිං. ඉන්වෙස්ටිං කියන්නේ අද සල්ලි යම් දෙයකට යොදවලා අනාගතයේදී ඒකෙන් ඊට වඩා ලොකු වටිනාකමක් ගන්න එක. මේක හරියට පොඩි බීජයක් හිටෙව්වා වගේ. කාලයක් යද්දී ඒක මහ ලොකු ගහක් වෙනවා. සල්ලි සේව් කරන එක වැදගත් තමයි. හැබැයි බැංක් account එකක නිකම්ම තියලා තිබ්බොත් කොහොමත්ම මදි. මොකද කාලයත් එක්ක ඒ සල්ලි වල නියම වටිනාකම ටිකින් ටික අඩු වෙන්න පටන් ගන්නවා. අපේ ඉතුරුම් විනාශ කරන මේ සැඟවුණ අනතුරට කියන්නේ ඉන්ෆ්ලේෂන්. එහෙම නැත්නම් උද්ධමනය කියලා. අද රුපියල් 1000කින් ගන්න පුළුවන් දේවල් අනාගතයේදී ඒකාන්තම ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා සල්ලි එකතැන තියනවට වඩා අනිවාර්යෙන් ග්‍රෝ වෙන්න ඕන. මේකට තියෙන හොඳම සහ සාර්ථකම ක්‍රමය තමයි ස්ටොක් මාකට් ඉන්වෙස්ට්මන්ට්. හරි විදියට ඉන්වෙස්ට් කරොත් අපේ සල්ලිම තවත් සල්ලි හොයන්න පටන් ගන්නවා. මේකට කියන්නේ කම්පවුන්ඩ් ග්‍රෝත්. කාලයත් එක්ක ස්ථාවර ධනයක්. ඒ කියන්නේ වෙල්ත් එකක් ගොඩනැගෙන්නේ අන්නේ කම්පවුන්ඩ් ග්‍රෝත් එකකින්. හොඳ ඉන්වෙස්ට්මන්ට් එකකට අනිවාර්යයෙන්ම ඕන දේවල් තුනක් තියෙනවා. patience, knowledge සහ discipline. ඉවසීම, දැනුම, විනය. ඉන්වෙස්ට්මන්ට් පටන් ගන්න දැනටමත් ලොකු සල්ලිකාරයෙක් වෙලා ඉන්න ඕනි නෑ. ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන එක අපි හිතනවට වඩා ගොඩක් ලේසියෙන් ඉක්මනින් පටන් ගන්න පුළුවන්. මේ ගැන ස්ටෙප් බයි ස්ටෙප් සරලව ඉගෙන ගන්න ඉන්වෙස්ට් වයිස් එක්ක දිගටම රැඳිලා ඉන්න. සල්ලි අපි වෙනුවෙන් වැඩ කරන ගමන අදම පටන් ගමුද?